භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කරනවා පින්වතුනේ මේ සතිය කියන එක අපි දිනු කර ගැනීමේදී මේ ශේත්‍ර හතරක් තියෙනවා. මේ ශේත්‍ර හතරම හෝ එක ශේත්‍රයක හෝ ගැඹුරට පුහුණු කරන්නට ඕනේ. මොකද්ද මේ ශේත්‍ර හතර? මේ පින්වතුන් දන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ විස්තරානුව දන්නවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන වචන අපිට පින්වතුන් හොඳට හුරු වචන පෙළක්. මෙන්න මේ වචන පෙළ හුරු වුණාට මේකේ ඇතුලේ දහම් කරුණ අපිට එච්චර හුරු නැහැ. හැබැයි වචන නම් අපි නිතර අහලා ඇති, කියවලා ඇති, කියවෙනවා ඇති, පාඩම් ඇති. නමුත් පින්වතුනේ මේක ඇතුලේ තියෙන දහම් කරුණ අපේ මනාව අවබෝධයෙන් කටයුතු කළොත් ඊට වඩා හොඳට සතිය ශක්තිමන්ත කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මොකද්ද මේ කායානුපස්සනාව කියලා කියන්නේ? පින්වතුනි සම්මුති ආරම්මණයකින් කය හෝ හා සම්බන්ධ සම්මුති ආරම්මණයකින් සිහිය දිනු කරනවා නම් ඒකට කියනවා කායානුපස්සනාවයි කියලා. හුස්ම රැල්ල දිනු කරනවා නම් හුස්ම රැල්ල පිළිබඳව සිහිය පොහිටවනවා. එහෙම නැත්නම් කයේ ධාතු වශයෙන් බලනවා, කයේ කොටස් වශයෙන් බලනවා. ඒ වගේම පින්වතුනි එහෙම නැත්නම් ආහාර පටික්කුල ආදී ඕනෑම මේ සම්මුති ආරම්මණයක් තුළ හිත පිහිටවාගෙන හිත සමාධි වෙන්න ගන්නවා නම් මේකට කියනවා කායානුපස්සනාව කියලා. මෙන්න මේ එක සතිය පුහුණු කරන ක්‍රමයක්. දැන් බලන්න සමහර ගුරු ස්වාමීන් වහන්සේලා කියනවා මෙන්න මේ ගමන් කරනකොට සිහියෙන් ගමන් කරන්න. ඉස්සරහට ගමන් කරනකොට ඉස්සරහට ගමන් කරන බව සිහියෙන් ගමන් කරන්න. හැරෙන වෙලාවට හැරෙන බව සිහියෙන් ගමන් හැරෙන්න. කතා කරනවා නම් සිහියෙන් කතා කරන්න. ඒ වගේ වෙනත් කටයුත්තක් කරනවා නම් සිහියෙන් කටයුතු කරන්න. අමදිනවා නම් සිහියෙන් අමදින්න. මේ ආදී වශයෙන් පෙන්눔 කරනවා. මේකට කියනවා ඉරියාපත සම්පජාන්‍ය. මේකට කියනවා කායानुපස්සනාවයි කියලා. මේ ආදී පින්වතුනි යම් බඳු ආරම්මණයක් තුල මනස නැවත නැවත පිහිටවමින් හිතේ සිහිය ගතිය සතිය ගතිය ප්‍රබල කරලා ගන්නවා නම් ඒ ප්‍රබල වෙච්ච සතිය නිසාම හිතේ සැහැල්ලුවක් හැදෙනවා. ඒ වගේම පස්සද්ධියක් හැදෙනවා. ඒ සතිය නිසාම ආලෝකමන්ත වෙනවා. මනස ආලෝකමන්ත වෙනවා. මනස ගැඹුරෙන් ගැඹුරට යනවා. ඒ සතිය නිසාම පින්වතුනි අර ගැඹුරු මනසේ ඉඳන් දහම් අවබෝධයක් ලැබෙනවා. මාර්ගඵලයක් නිවන් අවබෝධ දක්වාම මනස ගෙනියන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මේකට කියනවා කායානුපස්සනා සතිපට්ඨානයයි කියලා. ඉතින් මේ කායානුපස්සනා සතිපට්ඨානයේදී තේරුම් කරගන්න ආරම්මණය සම්මුතිය. ඉතින් මේ හුස්ම රැල්ල බැලුවත් කායානුපස්සනාවට ඇතුළත් වෙනවා. ඒ වගේ යම් බඳු ආරම්මණයක් නැවත නැවත පුහුණු කරලා සතිය හදාගත්තා නම් ඒක නා තමයි සතිමතෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කරනවා යම් කෙනෙකුට ඒ දේ අමාරු නම් දෙවෙනි සිහිය පිටුන ක්‍රමයක් තියෙනවා වේදනානුපස්සනාවයි කියලා. හුස්ම රැල්ල බලනවා නම් හුස්ම රැල්ල දිහා නෙමෙයි බලන්නේ එතන තියෙන වේදනාව. සුඛ වේදනාව, ඒ වගේම දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව කියන වේදනාව බලනවා. පියවර ගමන් කරනවා නම් පියවර තුළ තියෙන වේදනාව මෙනෙහි කරගන්නවා. ඒ වගේ වෙනත් දෙයක් හිතනවා නම් එතන වේදනාව මෙනෙහි කරගන්නවා. මේ වගේ පින්වතුනේ යම් බඳු දේ තුල වේදනාව, කයේ වේදනාව, සිතේ වේදනාව මෙනෙහි කරලා වේදනාව ප්‍රකට කරගන්නවා. ඒ වේදනාව දිනු කරලා එතන හොඳ සතියක් හදා ගන්නවා. සියලු වේදනාවන් දකින්න පුළුවන් සතියක් හදා ගන්නවා. ඒ සතිය තව තවත් පුහුණු කරලා පින්වතුනේ ගැඹුරු සමාධියක් හදා ගන්නවා. පස්සද්ධියක් හදා ගන්නවා. මනස ආලෝකමන්ත කර ගන්නවා. ප්‍රභාස්වර කර ගන්නවා. ඒ මනස තුල ඉඳගෙන පින්වතුනි ගැඹුරෙන් ධහම දිනු කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒක තව ක්‍රමයක්. මේකට කියනවා වේදනානුපස්සනා සතිපට්ඨානය කියලා. ඊළඟට පින්වතුනි තවත් සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තානුපස්සනාවයි කියලා. මේ කියන්නේ සිත පිළිබඳව තමන් හොයනවා සිත කොහොම එකක්ද කොහෙද තියෙන්නේ පිළිබඳව සිහිය පිහිටවලා හැම හිතක් ගානේ දකින්න පුළුවන් හිත පුහුණු කරගන්නවා. ඒ හරහා චිත්තානුපස්සනාව පුහුණු කරලා ඒ තුලිනුත් හිතේ සමාධියක් හදා ගන්නවා, ප්‍රභාස්වර ගතියක් හදා ගන්නවා. ඒ තුලිනුත් ආලෝකයක් හදා ගන්නවා. ඒ තුලිනුත් පින්වත්නි ගැඹුරට ගිහිල්ලා මාර්ගඵල දක්වා යන්න පුළුවන්කමක් ලැබෙනවා. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා බොහොම සාන්තයි.
එක්තරා සිටුවරයෙක් දැක්කා මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින විලාසය බොහොම සාන්තව ගමන් කරනවා. ඉතින් මේ දැකලා බොහොම හිතේ පැහැදීමක් ඇති වුණා. පින්වතුනි මේ කෙනා බුදුදහම පිළිබඳව දන්න කෙනෙක් නෙමෙයි. නමුත් පැහැදීමක් ඇති වුණා. දවස් කීපයක් බලන් හිටියා බොහොම සාන්තව ගමන් කරනවා. පැහැදීම ඇති වෙලා මේ ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි බොහොම සාන්ත ගමන මමට ගොඩාක් ලොකු පැහැදීමක් නිමීමක් ඇති වුණා. ඔබ වහන්සේලා හැමදාම එක වගේම නිමිච්ච ජීවිතයක් ගත කරන්නේ පුදුමාකාරයි. අපිට නම් එහෙම බෑනේ. මේ ධනස්කන්ධය නිසා අපි බොහොම දුකසේ තමයි වාසය කරන්නේ, පීඩාවෙන් වාසය කරන්නේ. අනේ මට මොනවාරි දහමක් කියලා දෙන්න. මේ තුමා ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේගෙන් දහමක් පිළිබඳව අහනවා. ස්වාමීන් වහන්සේ දන්නවා මොන්නේ මෙතුමාට ගැඹුරු දහමක් වඩක් නැහැ. පළමුවෙන් කියනවා මේ වීතියේ ගමන් කරන සමන බ්‍රාහ්මණයෝ ගමන් කරනවා. එයාට දන් දීම පුරුදු කරන්න, ඒක නැවත නැවත මෙනෙහි කරන්නයි කියලා. ත්‍යාගානුස්සතිය පින්වතුනි මෙනෙහි කරන එකට කියනවා ත්‍යාගානුස්සතිය කියලා. දන් දීම කරන්න ඒකට කියනවා දානය කියලා. ඉතින් මෙතුමා මේ දේ කරලා ටික දවසකින් ඇවිල්ලා කියනවා ස්වාමීනි පුදුම සැනසෙල්ලක් තියෙනවා මට දැන්. මම දැන් දන් දීමක් කරනවා ත්‍යාගානුස්සතිය නැත්තම් මේ දන් දීමේ ආනිසංස මෙනෙහි කරනවා. මේ පුදුමාකාර සතුටක් මට ඇති වෙනවයි කියලා ඊළාට කියනවා මීට වඩා දෙයක් කියා දෙන්න. එහෙනම් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මුතුමන් වහන්සේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේ සමාදන් වෙන්න, ඊළඟට ධර්මය උන්වහන්සේගේ ඉගැන්වීම කියන ශ්‍රේෂ්ඨ ධර්මය සමාදන් වෙන්න, උන්වහන්සේගේ පුත්‍ර භාවයට පත් වුණා වූ මහා සංඝරත්නය සමාදන් වෙන්න, ත්‍රිවිධ රත්නය සමාදන් වෙන්නයි කියලා කිව්වා. මෙතුමා ඒකත් කරලා ටික කාලෙකින් ඇවිල්ලා කියනවා අනේ පුදුමාකාර නිමිල්ලක් සනසිල්ලක් මට ලැබෙනවා මීට වඩා දෙයක් කියා දෙන්න. එහෙනම් පංචශීල සමාදන් වෙන්න. මේ විදිහට අටසීල් දසසීල් ආදී ක්‍රමයට කියලා කියන එහෙනම් පැවිදි වෙන්නයි කියලා. පැවිදිලා ටික කාලයකදී කියනවා අනේ ගුරු ස්වාමීන් වහන්සේ ගාවට කියනවා අනේ ස්වාමීනි මට මේ පැවිදිකම කරගෙන යන්න අමාරුයි. මම නැවත ගිහිකමට යන්නම්. මට මේ පැවිදි ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මට ඒක කරන්න අමාරුයි. මගේ ආචාර්යයන් වහන්සේ ගාවට ගියාම හැම වෙලේම විනය කාරණාවන් කෝටියක් සංගර විනය කාරණාවන් කියා දෙනවා. මට අමාරුයි මේක ධාරණය කරන්න. ආචාර්යයන් වහන්සේගේ ගාවට ගියාම අභිධර්ම කරුණු කියා දෙනවා. උපාධ්‍යයන් වහන්සේ ගාවට ගියාම විනය කරුණු කියා දෙනවා. මට මේක දරා ගන්න අමාරුයි. ඒ නිසා මට සිවුරාරලා යන්න අවසර ලබා දෙන්න. තමන්ගේ ආචාර්යයන් වහන්සේ බොහොම කල්පනාකාරීව මේ ශිෂ්‍යයා අරන් ගියා භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශිෂ්‍යයා ඊටාම හොඳ කෙනෙක්, කීකරු කෙනෙක්. නමුත් පැවිදි ජීවිතේ රසවත් නැතිකම නිසා සිවුරාරලා යන්න කැමැත්තෙන් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අවවාදයක් ලැබේවායි කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ කතාව ඇත්තද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මේ කතාව ඇත්ත. මොන කාරණාවක් උඩද මේ සිවුරාරෙන්ද යන්නේ? මෙන්න මේ කාරණාව උඩයි මට ඉගෙන ගන්න අමාරුයි. මෙච්චර ප්‍රමාණයක් ධාරණය කරගන්න අමාරුයි. ඒ වෙලාවේ කියන උඹට එක දෙයක් කරගෙන යන්න පුළුවන්ද? අනේ භාග්‍යවතුන් වහන්සේ එක දෙයක් නම් මං කරගෙන යන්නම්. මට ඒක අමාරු නෑ. එහෙනම් ඔබේ හිත දිහා බල ඉන්න. එතන මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. හිත දිහා යම් කෙනෙක් බල හිටියොත් එතන විනය කාරණා ටික තියෙනවා. එතන සූත්‍ර කාරණා ටික තියෙනවා. එතන අභිධර්ම කාරණා ටික තියෙනවා. හැම එකක්ම ඉගෙන ගත්තා වෙනවා. මෙන්න මේ විදිහට හිත දිහා බල යන්නයි කියලා මතක් කරනවා. ඒ විදිහට බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ඒ දේ කරනවා. භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න ආකාරයට චිත්තානුපස්සනාවයි පින්වතුනි අපි කියවන තුන්වෙනි සතිපට්ඨානය. මෙන්න මේ චිත්තානුපස්සනාව පුහුණු කර උන්වහන්සේ වාසය කරනකොට උන්වහන්සේට පින්වතුනි උතුම් හරිහත්වයේ සාක්ෂාත් කරගන්න හැකියාවක් ලැබුණා. බලන්න එතකොට එහෙමනම් මේ නිවන් මාර්ගය ලබන්න පුළුවන් තියෙන ඊළඟ සතිපට්ඨානයක් තමයි මේ හිත පිළිබඳව. ඒතර මේ අපිට හිතක් තියෙනවායි කියලා තේරුම් කරගන්නම කොච්චර අමාරුද බලන්නකො. දහමේ ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා. දහමේ නැති අයට නම් හිතක් තියෙනවා කියලාත් හිතා ගන්න අමාරුයි. දහමේ ඉන්න අය දන්නවා අපිට හිතක් තියෙනවා. මේක කුසල හිතක් මේක අකුසල හිතක් කියලා වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තවත් දහම ගැඹුරෙන් ගැඹුරට ඉන්න අයට ඊටත් එහා Tamanගේ හිත තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හිත තේරුම් අරගෙන Tamanගේ හිත නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ හිත තුළ තියෙනවා පින්වතුනි අනවශ්‍ය දේවල් ඒවා නිවැරදි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ විදිහට හිත පිළිබඳව ගැඹුරු අවබෝධයක් සඳහා යම් කෙනෙක් භාවනා පුහුණු කරනවා නම් ඒකට කියනවා චිත්තානුපස්සනා සතිපට්ඨානයයි කියලා. ඒ වගේම තමයි පින්වතුනි දැන් ඊළඟට හතරවෙනිවට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න කරනවා ධම්මානුපස්සනාව. මේ තුනෙන්ම යම් කෙනෙකුට සිහිය පිටවන්න අමාරුයි.
කායානුපස්සනාවෙන් සිහිය පිටවන්න අමාරුයි, වේදනානුපස්සනාවෙන් අමාරුයි, චිත්තානුපස්සනාවෙන්ත් අමාරුයි. එහෙමනම් ඊළඟට පෙන්වන්න කරනවා ධම්මානුපස්සනාවෙන් සිහිය පිටවන්න. මොකද්ද මේ ධම්මානුපස්සනාවයි කියලා කියන්නේ? ධර්මතා පිළිබඳව සිහිය පිටවනවා. මොනවාද මේ ධර්මතාවන් කියලා කියන්නේ? පින්වතුනි, ධර්මතාවන් කියලා කියන්නේ අපි මේ යමක් දකින එක, උඩින් දකින එක එකක්, ඇතුලෙන් දකින එක තව එකක්. අන්නේ ඇතුලෙන් දකින එක අපි මනසෙන් පුහුණු කරනවා. මේක තමයි ධම්මානුපස්සනාවයි කියලා කියන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පින්වතුනි, අපි මේ ශරීරය ගත්තොත් අපි උඩින් දකින්නේ මේ ශරීරයක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, උස කෙනෙක් ඉන්නවා, මහත කෙනෙක් ඉන්නවා, ලස්සන කෙනෙක් ඉන්නවා, කැත කෙනෙක් ඉන්නවා. මේ ආදී වශයෙන් තමයි පින්වතුනි අපි දකින්නේ මේ ශරීරය පිටපැත්තෙන්. නමුත් මේක ඇතුළට ගිහිල්ලා බැලුවත් පින්වතුනි මෙතන වර්ග දෙකක් තියෙනවා. ශරීරය කියන එකේදී මේ රූප කය, ඒ වගේම නාම කය කියලා වර්ග දෙකකට කැඩෙනවා. මේකට කියනවා නාමයි රූපයි කියලා. අපිට පේන මේ රූපය පිළිබඳව නොපෙන්න අදෘශ්‍යමාන සිතුවිල්ල පිළිබඳව මේකට කියනවා නාමයි රූපයි කියලා. ඒතර මේකේදී ගත්තොත් මෙතන ඇතුලේ වර්ග ගොඩාක් තියෙනවා. රූප ධර්මතා 28ක් තියෙනවා ශරීරය තුළ. නාම ධර්මතා ගත්තොත් පින්වතුනි ගුණාංග 52ක් එක්ක විඥානයත් එක්ක 53ක් තියෙනවා. මෙන්න මේ නාම රූප ධර්මතාවයන් පිළිබඳව අවබෝධයක් හදාගෙන එන්නේ නාම රූප ධර්මයන් පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් පවතිනවා නම් මේකට කියනවා ධම්මානුපස්සනාවයි කියලා. තව උදාහරණයක් වශයෙන් අපි ගමු. යම් කෙනෙක් මේ ගහක් දිහා බලනවා. ගහක් දිහා බලනකොට පිටින් බලන්නේ පින්වතුනි ලස්සන ගහක් තියෙනවා. ඒතර මේ ගහ බලන්න මේ විදිහට තියෙන්නේ බොහොම ලස්සනයි. ඒ වගේම බොහොම හොඳ හේවල තියෙන බොහොම ප්‍රයෝජනවත් ගහක් කියන එක තමයි සාමාන්‍යයෙන් දකින්න. එකට කියනවා සංඥාවයි කියලා. ඊට වඩා එහාගේ අවබෝධයක් තියෙන කෙනෙක් දකිනවා මේ ගහේ මුල් පද්ධතියක් තියෙනවා, කඳක් තියෙනවා, පොතු තියෙනවා, ඒ වගේම කොළ මල් ගෙඩි මේවා තියෙනවා මේ ගහ තුල. තවත් එහාට මනස ගත්තු කෙනෙකුට තේරෙනවා පින්වතුනි මේවා තුලත් ඇතුලේ පොන්චි පොන්චි අංශු වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මුල් ටික නිර්මාණය වෙලා තියෙන්නේ පොන්චි පොන්චි අංශු ගොඩකින්. ඒ වගේම කඳ නිර්මාණය වෙලා තියෙන්නේ පොන්චි පොන්චි අංශු ගොඩකින්. ඒ වගේම පොත්, ගෙඩි, මල් මේ ඔක්කොම පොන්චි පොන්චි අංශු වලින් නිර්මාණය වෙලා ක්‍රමක්‍රමයෙන් තමයි ලොකු ගෙඩියක් බවට පත් වෙන්නේ අර අංශු වල එක්කාතු වීම. මේ ආදී වශයෙන් අර පරමාර්ථ පැත්තෙන් දකින්න පුළුවන් නම්, ගොඩක් වශයෙන් දකින්න පුළුවන් නම්, ගොඩක එකතුවක් වශයෙන් දකින්න පුළුවන් නම් අන්න එකට කියනවා ධම්මානුපස්සනාවයි කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේ විවිධ පැති වලින් බෙද බෙදා පෙන්නනවා. ඉන්ද්‍රිය ධර්මයන් ගැන, ඒ වගේම බල ධර්මයන් ගැන, බොජ්ජංග ධර්මයන් ගැන, නීවරණ ධර්මයන් ගැන ආදී වශයෙන් බෙද බෙදා පෙන්නනවා සතිපට්ඨාන සූත්‍රයේ. නමුත් කෙටියෙන් අපි තේරුම් කරගන්න මේ ජීවිතයක් කියන ධර්මතා ගොඩක් එකතුවක්. අන්නේ ධර්මතා ගොඩයි කියන එක තේරුම් ගන්න අපි නැවත නැවත භාවනාවන් කරනවා. කය කියන ධර්මතා ගොඩක්, හිත කියන ධර්මතා ගොඩක්, ඒ වගේම පියවර යනකොට පියවර ගෙනියන්නේ මේ කකුල කියන ධර්මතා ගොඩක්, ඒ වගේම සිතවිල්ල කියන ධර්මතා ගොඩක් ආදී වශයෙන් යම් කෙනෙක් පින්වතුනි මේ ධර්මතාවයන් පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් කටයුතු කරනවා නම් ඒකට කියනවා ධම්මානුපස්සනා සතිපට්ඨානයයි කියලා. අනේ සතිපට්ඨානයේ යම් කෙනෙක් පුහුණු කළා නම් ඒ හරහා මනස ගැඹුරෙන් ගැඹුරට යනවා, සමාධි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මනස ආලෝකමන්ත වෙනවා. අපි කලින් කිව්වේ ප්‍රභාස්වර ගතියක් තියෙනවා. මේ මනසේ තියෙන අවස්ථා දෙකක් පින්වතුනි. මනසේ අඳුරු ස්වභාවය සහ ආලෝකමන්ත ස්වභාවය. ඒ දීප්තිමත් ස්වභාවය, ප්‍රභාස්වර ස්වභාවය. අර දීප්තිමත් ස්වභාවය, ප්‍රභාස්වර ස්වභාවය මතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ ධම්මානුපස්සනා සතිපට්ඨාන ආදී සතිපට්ඨානයන් පුහුණු කරගත්තා නම් ඒ හරහා අර මාර්ගඵල නිවන් අවබෝධය සඳහා අවශ්‍ය නුවණ සකසෙනවා. අවිද්‍යාව අයින් වෙනවා. අවිද්‍යාව අයින් වෙලා නුවණ සකසලා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ වගේ මේ ධහම කියන එක අපිට සාමාන්‍යයෙන් දකින්න එකක්, මධ්‍යම වශයෙන් දකින්න එකක්, ගැඹුරෙන් දකින්න එක තව එකක්. මේ ආදී වශයෙන් මේ දහම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් හදා ගන්නට අපිට මේ සතිපට්ඨානය දිනු කර ගැනීම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. යම් කෙනෙක් මේ විදිහට හොඳට සිහියෙන් මේ වාසය කරන්න පුළුවන් ගති හදා ගත්තා නම්, වාහනයක් එලවන්නේ සිහියෙන්, කතා බහ කරන්නේ සිහියෙන්, කටයුත්තක් කරන්නේ සිහියෙන්, කාර්යාලය කටයුත්තක් කරන්නේ සිහියෙන්, ව්‍යාපාරයක් කරන්නේ සිහියෙන්, එහෙමනම් දවස බොහොම ප්‍රියමනාප දවසක්. ඒ වගේම තමයි පින්වතුනි දවසේ කරන දේවල් ගොඩාක් සාර්ථකයි, ගොඩාක් ඥානාන්විතයි.
ගොඩාක් ප්‍රයෝජනවත්, Tamanට ප්‍රයෝජනවත්, ලෝකයට ප්‍රයෝජනවත් දවසක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ලෞකික ජීවිතයේ දිනෙන් දින දියුණු වෙනවා. ඒ වගේම ලෝකෝත්තර ජීවිතයේ ටිකෙන් ටික අප නිවනට සමීප වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිසා මේ සතිමන්ත භාවය කියන එක තාම වැදගත් දෙයක් ජීවිතයට භාගතුන් වහන්සේ පෙන්눔 කරනවා.